Hello guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මගේ නිමාඩු දවසේ මම හිතුවා ස්ට්‍රෝබෙරි කඩන්න යන්න. ඉතින් මේ ඩෑන් ෆාම් එකේ තියෙන ස්ට්‍රෝබෙරි වගාපින් බලන්න යන්න තියෙන්නේ මෙන්න මේ බෙරි වගාපිම පහු කරලා. ඉතින් බලන්නකො මේ බෙරි වල ලස්සන. හොඳට ඉදිච්ච බෙරි ගොඩාක් පිරීලා. ඔන්න යාළුවනේ මම ආවා ස්ට්‍රෝබෙරි ෆාම් එකට. බලන තැන රතු පාට ස්ට්‍රෝබෙරි පිරීලා. ඉතින් මම හිතුවා ආපු ගමම ස්ට්‍රෝබෙරි කඩන්න පටන් ගන්න. මෙච්චර ලොකු ෆාම් එකේ කොතනින් ස්ට්‍රෝබෙරි කඩන්න පටන් ගන්නද කියලා මම හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් ඔහම යන ගමනේ මම දැක්කා පුංචි ගෑනු ළමයෙක් එයාට හම්බෙච්ච කප් එක පිරෙන්නම ස්ට්‍රෝබෙරි කඩාගෙන. බොහොම ආඩම්බරේ මටත් දෙන්නවා. එයාගේ ස්ට්‍රෝබෙරි වාචනේ බලන්නකෝ. ස්ට්‍රෝබෙරි කඩන ගමන් ස්ට්‍රෝබෙරි රහ බර නවත කරෙත් නෑ මම. හරිම රසයි. ඒ වගේම හරිම නැවුම්. මට හිතා ගන්න බැරි වුණේ කොතනින් කඩන්නද කියන එක. ඇයි බලන තැන ඉදිච්ච ස්ට්‍රෝබෙරි හැම තැනම. ඇත්තටම ලොකු ප්‍රදේශයක තිබ්බ මේ ස්ට්‍රෝබෙරි වගාපිම හරි ආසයි හිතෙනවා. ඉතින් මම ස්ට්‍රෝබෙරි කන ගමන් මුලින්ම කරේ මේ ෆාම් එක වටේම ඇවිදපු එක. ඉතින් යාළුවනේ මේ ඩෑන් ස්ට්‍රෝබෙරි ෆාම් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕන තරම් ඇවිල්ලා කඩා ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඇවිල්ලා අපිට ඇත්ති වෙනකන් ස්ට්‍රෝබෙරි කඩා ගන්න පුළුවන්, කන්න පුළුවන්. එතකොට අපි එයාලා දෙනවා පුංචි භාජනයක්. මේ භාජනය පිරෙනකන් ස්ට්‍රෝබෙරි කඩා ගත්තා මම. ඉතින් ඕනනම් අපිට තව භාජන ඉල්ලගෙන කඩා ගන්නත් පුළුවන්. මේ කඩා ගන්න හැම ස්ට්‍රෝබෙරි ප්‍රමාණය කොච්චරද ඒ ප්‍රමාණය කිරලා ඒ කට්ටියට ඒ ගානට තමයි අපි සල්ලි ගෙවන්න ඕනේ යාලට. ඉතින් කඩපු ප්‍රමාණයට වඩා මම හිතනවා මම ගොඩක් කන්න ඇති. බලන්නකෝ මගේ අත් දෙක රතු පාට වෙලා ස්ට්‍රෝබෙරි වලට. අන්න බලන්න යාළුවනේ පුංචි යාළුවෝ දෙන්නේ ස්ට්‍රෝබෙරි කඩනවා විතරක් නෙමෙයි සෙල්ලම් කරනවා, කනවා, හැම තැනම දුවනවා. ඉතින් මමත් පුංචි ළමෙක් වගේ හැම තැනම ඇවිද්දා ෆාම් එකේ. ස්ට්‍රෝබෙරි කෑවා ඇති වෙනකන්. කැනඩාවේ සමර් එකට ගොඩක් ෆාම් වල මෙහෙම පළතුරු කඩන්න යන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි විතරක් නෙමේ බ්ලූබෙරි, ඇපල්, මිදි මේ වගේ දේවලුත් අපිට අත්විඳින්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙමු ඉස්සරහට. ඉතින් ෆාම් එක වටේම ඇවිද ස්ට්‍රෝබෙරි කඩලා කොහොම හරි මගේ භාජනය මම ටිකෙන් ටික පුරව ගත්තා. ඒ විතරක් නෙමේ ගොඩක් දුරට මම ස්ට්‍රෝබෙරි කාපු එක තමයි කරේ. ඉතින් ඇත්තටම පුදුම නැවුම් රසක් එන්නේ අපි කඩෙන් කන ස්ට්‍රෝබෙරි වලට වඩා. හරි ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ආස හිතෙන දෙයක්.
විවිධ ප්‍රමාණ ස්ට්‍රෝබෙරිත් අපිට බලන්න පුළුවන්. මේ බලන්නකෝ. ටිකක් වෙනස්ම විදිහේ මේ ස්ට්‍රෝබෙරි ටික. තනින් තනකට මේ වගේ දේවල් තමයි. ඉතින් හරි ආසයි තේරෙනවා. මේ වගේ දේවල් දකිද්දී කඩද්දී අනිත් එක්ක මම විතරක් නෙමෙයි. ගොඩාක් මිනිස්සු එනවා මෙතෙන්ට. තමන්ගේ නිදහස් දවස ගෙවන්න, තමන්ට අලුත් අත්දැකීමක් ගන්න, තමන්ගේ පවුලේ පුංචි ළමයි එක්ක ඇවිල්ලා දවස ගත කරන්න ගොඩක් මිනිස්සු මෙතෙන්ට එනවා. ඉතින් ඒ වගේ තැනකට යන්න ලැබිච්ච ගැන ගොඩක් සතුටුයි මටත්. ඉතින් කොහොම හරි මමත් ලොකු වෙලාවක් මේ ස්ට්‍රොබෙරි ෆාම් එකේ ගත කරා. ඉතින් ඒ ගත කරපු හැම වෙලේම කරේ ස්ට්‍රොබෙරි කැඩුවා, ඇවිද්දා, කෑවා. ඉතින් දැන් නම් හිටිය ඇති කියලාත් හිතෙනවා. මොකද ගොඩාක් වෙලා විතර මම ගත කරා. ඉතින් මම හිතුවා මේ ෆාම් එක ගැන පොඩි විස්තරයක් දෙන්න. මේක තියෙන්නේ ඕල්ඩ්ෆීල්ඩ් රෝඩ් එකේ. හැමදාම නම් ඕපන් නැහැ. ගොඩක් වෙලාවට මේ ඩෑන් ෆාම් එකේ Facebook page එකේ මෙයාලා අප්ඩේට් කරනවා කවද්ද ඔයාට ස්ට්‍රොබෙරි කඩන්න පුළුවන් දවස, ඒත් එක මෙයාලා කොයි ෆාම් එකේද පුළුවන්, මේ වගේ දේවල් අපිට බලන්න පුළුවන් මේ ඩෑන් ෆාම් එකේ තියෙන Facebook page එකේ. ඉතින් මම ඉන්නේ වැන්කූවර් අයිලන්ඩ් වල නැත්නම් වික්ටෝරියා වල මෙයාලගේ ෆාම් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ හැම තැනකම අපිට හැම දවසම යන්න බැරි වෙයි. ඒත් මට නිමාඩුවක් හම්බුනේ හැම දවසකම මම හිතනවා මේ වගේ වැඩක් කරන්න එන එක පුදුම විනෝදයක් ලබන්න පුළුවන් දෙයක් කියලා. ඇත්තට මගේ ජීවිතේ විස්තර කරන්න බැරි ලැබපු ලස්සනම අත්දැකීමක් කියලා මම හිතනවා. අද දවස ගෙවුණා ඇත්තටම බොහොම ලස්සනට. ඉතින් ස්ට්‍රොබෙරි ෆාම් එක පුරා ඇවිදලා කඩලා කාලා මම හිතුවා දැන් ස්ට්‍රොබෙරි ෆාම් එකෙන් එළියට යන්න. ඉතින් යන ගමන් බලන්නකෝ මට හම්බුණා ආයෙත් අර ලස්සන බෙරි ෆාම් එක. ඉතින් ඒ බෙරි ෆාම් එකේ ලස්සන ඉච්ච බෙරි ගෙඩි කිහිපයක රස බලන්නත් මට පුළුවන් වුණා. ඉතින් ඒ බෙරි ෆාම් එකත් බලාගෙන මම යන අතරතුරේදී මට හම්බුණා ටිකක් දකින්න ආස කරන තවත් දෙයක්. ඒ තමයි මෙන්න මේ ඇපල් ගහ. බලන්නකො ලස්සනට ගෙඩි පිරීලා තාම ඉදිරියට නැහැ. ඒත් ගහ පුරාම ගෙඩි පිරලා. ඉතින් මේකත් මට ලස්සන අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මම ස්ට්‍රොබෙරි ගෙඩි ටිකත් අරගෙන ඇපල් ගහත් බලාගෙන ඔන්න මට මගේ ව්ලොග් එක ඉවර කරනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ channel එකට ඇවිල්ලා මේ වීඩියෝ එක බලුවට. subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Thank you.